හරි ඉතින් ආයිබෝන් පිළිගන්න අලුත් වීඩියෝ එකට. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් කරන්න හදන්නේ. වීඩියෝ ටයිටල් එක නම් ඔයාලා දකින්න නැතදිනේ. ඉතින් අද ඔන්න මාතෘකාවට තමයි පොඩ්ඩක් කතා කරන්නේ ඔයාලත් එක්ක. හරි. ඔයාලා මම පහළට පේනවද කියලා මම හිතනවා. මම ගේ ඇතුළේ ඉන්නේ. හරි. හරි. මුලින්ම කියලා ඉන්න ඕනි මම මේ කියන දේවල් ඔයාලා 100% විශ්වාස කරන්න යන්න එපා. හරිද? මොකද මම මේ කියන්නේ මගේ හිතේ තියෙන දේවල් නේද මගේ හිතේ අර මොකක් හරි දෙයක් ගැන තියෙන අදහසන්නේ මම ඔයාලත් එක්ක කියන්නේ. ඒකෙන්ද ඔයාලා මේ මං කියන දේවල් 100% විශ්වාස කරන්න යන්න එපා. හරිද? ඔයාලගේ අදහසත් ඒව බලලා මගේ අදහසත් අරගෙන ඒවා ආගියෝ කරලා හිටන් ඔය හරි කියලා හිතනවනම් විතරක් ඔයාලා පිළිගන්න එහෙම නැත්නම් පිළිගන්න යන්න එපා. හරිද? මුලින්ම කියන්න ඕනේ ඔක. හරිද? මං කියන දේවල් 100% විශ්වාස කරන්න යන්න එපා. මං කියන්නේ මගේ අදහස විතරයි. හරි එහෙනම් අපි වීඩියෝ එක ගැන එහෙනම් මාතෘකාව කරමු. ඇත්තම ඔයාලා හිතන්නේ මොකද්ද? අපිට සල්ලි නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන් ජීවත් වෙන්න සල්ලි නැතුව. බෑ නේද? හැබැයි සමහරක් අය කියනවා සල්ලි නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒව නම් මහ බොරු කතා. හරිද? සල්ලි නැතුව අපිට ජීවත් වෙන්න බෑ. මොකද සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ. මොකද ඔයාට ඔයාගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරගන්නත් කෑම වෙන්න පුළුවන්, ඇඳුම් වෙන්න පුළුවන්, ඉන්න තැන වෙන්න පුළුවන්. හැම දෙයකම සල්ලි ඕනේ. මොකද කවුරුත් කෑම නිකන් දෙන්නෙත් නෑ. ඉන්න තැන නිකන් දෙන්නෙත් නෑ. හරිද? ඇඳුම් නිකන් දෙන්නේ නෑනේ. නේද? කවුරුත් ඔයාලට ඇඳුම් කවුරුත් මේ ඔයා මේක තියාගන්න කවුරුත් නිකන් දෙන්නේ නෑනේ. ඉතින් ඔය හැමදේම සල්ලි වලට බෑ අරගන්න. ඔයාලට හැමදේම ගන්න සල්ලි ඕනේ. ඉතින් එතකොට ඔයාම හිතන්න ඔයාලට සල්ලි නැතුව ජීවත් වෙන්න පුළුවන්. මොකද බෑ. සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ ඔයාලට. ඉතින් ඒකෙන් දන්නේ ඔය සමාජයේ කියනවනේ කට්ටිය සල්ලි නැතුව ජීවත් වෙන්න සල්ලි නැතුව ඕනි දෙයක් කරන්න පුළුවන් කියලා. ඒව මහා විශ්වාස කරන්න යන්න එපා. හරිද? ඒවර සල්ලි හොයන කම්මැලි මිනිස්සු කියන අර සල්ලි හොයන කම්මැලි කොට්ටාසයක් ඉන්නවනේ. අර ඒ මිනිස්සු සනසන්න කියන කතාවක් තමයි ඒ කතාව. හරිද? දන්නවද දැන් ඔයාලට ලෙඩක් හැදෙනවා වෙන්න පුළුවන්. හරි මම මේ නිකන් අර කම්පැරිසන් එකක් යවන්න කොහෙද? දැන් හිතන්නකෝ සල්ලි නැති මිනිස්සෙක් ඉන්නවා කියලා. සල්ලි නැති මිනිස්සෙක් ඉන්නවා, සල්ලි තියෙන මිනිස්සෙක් ඉන්නවා. හරිද? දැන් ওই දෙන්නට ලෙඩක් හැදෙනවා කියනවා. හරිද? මේ සල්ලි නැති මිනිස්සෙක් හිතන්නේ මේ සල්ලි තියෙන මිනිස්සෙක් හිතන්නේ. හරිද? හරිද? දැන් මේ සල්ලි නැති මිනිස්සනේ. දැන් මේ සල්ලි නැති මිනිස්සුන් ලෙඩක් හදනවා. හරිද? එයා කොහෙටද යන්නේ? රජ ස්පිරිතාලෙට නේද? රජ ස්පිරිතාලෙට ගිහලා තමයි එයා බෙහෙත් ගන්න ඕනේ. මොකද එයාට ලොකු ලොකු හොස්පිටල් වලට යන්න මේ සල්ලි නැහැනේ. ඉතින් එයා රජ ස්පිරිතාලෙට ගිහලා සල්ලි ගන්න බෙහෙත් ගන්නකොට දැන් මෙයාට එයා ගියේ ගමන් එයාට ඒ බෙහෙත් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලෙඩකට මොකක් හරි බෙහෙත් ඔපරේෂන් එකක් කරන්න පුළුවන් මොකක් හරි ලෙඩක් හිතන්නකෝ බෑනේ නේද? මොකද ඒ ස්පිරිතාලේ තව ලෙඩ්ඩු ඉන්නවා. ඒ ලෙඩ්ඩුන්ට බලන්න ඕනි. මෙයාව විතරක් ફોකස් කරලා බෑනේ. නේද? මොකද හරි මම මේ කියන කතාව පොඩි මේක පොඩ මේ හරින්නකෝ. මේ දැන් නිදහස් සෞඛ්‍ය කියන්නේ විදිහට ඔයාලා හිතන්නේ මොකද්ද? නොමිලේ සෞඛ්‍ය හරි මොකක් හරි ඒක ඔයාලා හිතන්නේ මොකද්ද? ඇත්තෙන්ම ඕක මේ වෙනස්ම කතාවක්. හරිද? මේ නිදහස් සෞඛ්‍ය කියලා කියන්නේ දැන් හිතන්නකෝ අපි රජය විසින් එක මිනිස්සෙක්ට නෙමෙයි ඕක ફોකස් කරලා තියෙන නිදහස් සෞඛ්‍ය. දැන් හිතන්නකෝ මිනිස්සු 100ක් ඉන්නවා නම් රජය විසින් ওই 100 දෙනාටම බලන්න බෑ නේද? ඔය එක මිනිස්සෙක්ට විතර නෙමෙයිනේ. ඒ රටේ ඉන්න හැම මිනිස්සෙටම බලන්න ඕනේ. හරිද? ඔය ඒ හැම මිනිස්සෙටම සාධාරණ ගානකට බෙහෙත් දෙනවනේ. නොමිලේ වෙන්න පුළුවන් මොකක් හරි සාධාරණ ගානකට බෙහෙත් දෙනවනේ නේද? දැන් හිතන්නකෝ ඔයා එක මිනිස්සෙක් හරි මොකක් හරි ලෙඩ හැදෙනවා කියලා. හරි බරපතල ලෙඩක්. ඒ බෙහෙත් එක සාමාන්‍ය සෑහෙන ගාණක් වෙනවා. හරිද? හිතන්නකෝ ලක්ෂ 5ක් අයක් වෙනවා කියලා. ඒ බෙහෙත් එක රජයෙන් ඔයාට අරන් දෙන්නේ නැහැ කවදාවත්. මොකද ඒ ලක්ෂ 5න් 6න් එක මිනිස්සෙක්ගේ ලෙඩකට මෙහෙම කරනවට වඩා රජයට පුළුවන් අර මිනිස්සු 100ක්ද 1000ක්ද 1000 දෙනාට වියදම් ගන්න. එතකොට රජයට ඔයා මැරුණත් එකයි ඔයාට මොකක් හරි ලෙඩක් වෙලා මොනවා වුණත් ඔයාට රජයට ප්‍රශ්නයක් නැහැ. මොකද රජය එක මිනිස්සෙක් වෙනුවෙන් නෙමෙයි බලන්න ඕනේ. රජය බලන්න ඕනේ අර හැම මිනිස්සයා වෙනුවෙන්. ඒකින්ද ඔය ඕක පොඩ්ඩක් මේ හරියට තියන්න නිදහස් සෞඛ්‍ය කියන අපිට හැම එකම නිකම්ම දෙනවා නිකන් දෙනවා කියන එක නෙමෙයි. අර හැම 100ක් ගත්තොත් ඒ 100 දෙනාටම සාධාරණව දෙන එක කියන්නේ. ඒ 100 දෙනා ඇතුලෙන් තනි ඔයා වෙනුවෙන් විතරක් බලනවා කියන එක නෙමෙයි නිදහස් සෞඛ්‍ය කියන්නේ. හරිද? ඔයාලට තේරෙන්නද කියලා හිතනවා මම මේ කිව්ව දේ. ඔයත් පොඩ්ඩක් ඔක හිතලා බලන්න. හරි දැන් මම ආයෙ මුලට එන්නම්. දැන් කොහෙද අපි නැවතුනේ? හරිද? දැන්
ඔයාට බෙහෙත් ගන්න බෑනේ. මොකද ඔයාට භාගත ඇඳක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? භාගත එළිය වෙන්න පුළුවන් ඔයාට ඒ ස්පිතාලේ කියලා බෙහෙත් ගන්න වෙන්නේ. ඈ මොකද ඔයා වෙනුවෙන් විතරක් බලන්නේ නැහැ නේ අර මං කිව්ව හේතුව හින්දා. ඔයා වෙනුවෙන් විතරක්ම මේ ස්පිතාලෙන් ફોකස් කරන්නේ නැහැ. තව ලෙඩු ඉන්නවා ඒ මනුස්සය ඒ කයට බලන්න ඕනේ. හරිද? ඒ ඔන්න තුන ඔයාට භාගත ලෙඩේ සනීප කරන්න පරක්කු වෙන්න පුළුවන්. භාගත ඔයාට ඒ හරියට මේ ඒවා දෙන්නේ නැතුව බෙහෙත් දෙන්නේ නැතුව ඔයා භාගත මැරෙන්නත් ඉඩ තියෙනවා. හරිද? සල්ලි නැති මනුස්සයා. මම කියන්නේ හරිද? දැන් මේ මං සල්ලි තියෙන මනුස්සයා කියන්නේ. දැන් සල්ලි තියෙන මනුස්සයා හිතන්නකෝ. සල්ලි තියෙන මනුස්සයට රජ හොස්පිටල් එකට ගිහිල්ලා අර විදිහට ඉන්න ඕනද? එයාට පුළුවන් කියන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකට යන්න. එහෙම නැත්නම් වෙන රටකට වෙන්නත් පුළුවන්. ඇමරිකාව වෙන්න පුළුවන්, සිංගප්පූරු වෙන්න පුළුවන්. ලෝකේ වෛද්‍ය විද්‍යාව දින ඕන රටකට ගිහිල්ලා බෙහෙත් ගන්න පුළුවන්. එයාට හොඳ ඇඳක් හම්බ වෙනවා. හොඳ හොඳ නර්ස්ලා ටිකක් හම්බ වෙනවා. හොඳ අර එයාව බලා ගන්න කට්ටියක් හම්බ වෙනවා. හොඳ බෙහෙත් හම්බ වෙනවා. කෑම බීම හැමදේම එයාට ළඟට ගෙනත් දෙනවා. මොකද එයා සල්ලි කියලා තියෙන්නේ මේ ඒකින්ද එයාට මේ අර එයාගේ මේ ලෙඩේට මං කියන්නේ එයාගේ ලෙඩේට එයාට ඉක්මනට ඒක සනීප කරගන්න පුළුවන්. ඈ එයා ඒකින්ද එයාට භාගද අර මං දැන් සල්ලි නැති මිනිස්සයා අර හින්ද මැරෙන්න උන පුළුවන්. හැබැයි මේ මිනිස්සු මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. එයාගේ ලෙඩේ සනීප කරන්න පුළුවන්. ඉතින් අන්න ඒක හිතන්න ඕනේ. හරිද? තව එකක් මං කියන්නම් ඔයාලට කම්පැරිසන් එක. දැන් හිතන්නකෝ දැන් මිනිස්සු දෙන්නෙක් ගන්නවා හරිද? මේ මනුස්සයට ගොඩක් සල්ලි තියෙනවා. මේ මනුස්සයට ගොඩක් සල්ලි නැහැ. හරිද? සල්ලි නැහැ මේ මනුස්සයා සල්ලි නැහැ. මේ මනුස්සයට ගොඩක් සල්ලි තියෙනවා. මේ දෙන්නටම බඩගිනි හැදෙනවනේ නේද? මේ දෙන්නට බඩගිනි හැදෙනවා. හැබැයි මේ සල්ලි තියෙන මනුස්සයට බඩගිනි හැදෙනාට පස්සේ ඒ මනුස්සයාට මොකක් හරි හොඳ ලොකු හෝටලයකට ගිහලා 5 ස්ටාර් හෝටලයකට ගිහලා හොඳ කෑම වේලක් කන්න බලන්න. ඒතකොට එයාගේ බඩගිනි නැති වෙනවා. හරිද? මේ මනුස්සයාට. තම සල්ලි නැහැනේ. ඒ මනුස්සයාට හොඳ 5 ස්ටාර් හෝටලයකට ගිහිල්ලා හොඳට කෑම කන්න පුළුවන් බෑනේ. ඒ මනුස්සයා විකිනනවා. භාග්‍ය මනුස්සයා වළම්බින් හොදලා පාවන්න එන්න වෙන්නේ. ඒ මනුස්සයාට තින්න ඒ මනුස්සයාගේ ආදායම සල්ලන කෑමක් කන්නනේ. ඒ සල්ලි තියෙන මනුස්සයාට එහෙම නෑ. යාට ඕනි තරම් 5 ස්ටාර් හෝටලයකට ගිහලා ඉවෙන්ට කන්න පුළුවන්. ඉතින් ඔන්නෝක දැන් මං කිව්ව කම්පිටිෂන් දෙකෙන්ම ඔයාලට තේරෙනව නේද? සල්ලි නැති මනුස්සයට වෙන දේ, සල්ලි තියෙන මනුස්සයට වෙන දේ. අර සල්ලි ඇත්ත සමාජයක් ඇතුළේ සල්ලි නැති මනුස්සයා පහත් කළා තමයි තියෙන්නේ. මොකද ඒ හේතුව අද සමාජය ඇතුළේ සල්ලි කියන දේ තමයි අර පොඩ උඩින්ම තියෙන්නේ. හරිද? සල්ලි කියන දේ අර සල්ලි වලින් තමයි මිනිස්සෙක් මනින්නේ. අපි ඒක කොහොම කිව්වත් මේ අපි කොහොම කිව්වත් මේ සල්ලි හින්දා මේ මිනිස්සු මනින්න එපා මේවා කරන්න එපා වැඩක් නැහැ. මොකද සමාජයක් ඇතුළේ පිළිගන්න දෙයක් තියෙනවානේ පොදුවේ. ඉතින් ඒ පොදුවේ පිළිගන්න දෙයත් එක්ක අද සමාජය ඇතුළේ සල්ලි තියෙන මිනිස්සු තමයි පිළිගන්නේ. හරි. ඉතින් ඒකෙන්ද අපිට මේ සල්ලි නැහැ කියලා සල්ලි නැති මිනිස්සයා පහත් තත්ත්වයට වැටෙන්නත් පුළුවන්. මෙහෙමයි. ඒ අපේ තියෙන ආචාර ධර්ම කියලා නේද? ඉතින් ඒ දේවල් එක්ක බලලා ඉතින් අපි අපේ මනුස්සකම තියෙන්නත් ඕනේ. ඉතින් සමාජයක් ඇතුලේ අපි අර කරන ඒ මනුස්සයාට ගරු කරන්න ඕනි. ගරුත්වය ඒ වගේ දේවල් ඉතින් සල්ලින්ද කරන්න හොඳ දේවල් නෙමෙයි. මොකද ඒ මනුස්සයාගේ අර තියෙනවනේ ඒ මනුස්සයාට පර්සනැලිටි එක. අර දැන් හිතන්නකෝ මම ડોක්ටර් කෙනෙක්. මගේ යාළුවා මේසන් වැඩ කරන කෙනෙක් කියලා හිතන්නකෝ. හැබැයි මට හම්බෙන ගරුත්වය මෙයාටත් හම්බෙන්න ඕනේ. මොකද එයාත් මනුස්සයෙක්නේ. අර සල්ලි හින්දා ඒ ගරුත්වය පහත් කළා උස් කළා කරන්න හොඳ දෙයක් නෙමෙයි. හරිද? ඒ ගරුත්වය ඒ වගේ දේවල්. අර මං කියන්නේ සමාජයක් ඇතුලේ පිළිගන්න විදිහක් තියෙනවානේ. සල්ලි වලින් කරන්න පුළුවන් දේවල් සහ සල්ලි වලින් කරන්න බැරි දේවල් වගේ තියෙනවා. යන්නේ ඒක ඇතුලේ ඉතින් සල්ලි පොඩ්ඩක් උඩින් තියෙනවා කියලා මම හිතනවා. හරිද? ඉතින් ඒකත් එක්ක කවුරු හරි ඔයාලට කියනවා නම් මේ සල්ලි හොයන්න එපා. මේ සල්ලි කියන දේ වැඩක් නැහැ කියලා මේ මිනිස්සු ආශ්‍රය කරන්න එපා. මොකද සල්ලි කියන දේ අපිට තියෙන්න ඕනේ. සල්ලි නැතුව ජීවත් වෙන්න බෑනේ ඇත්තටම කිව්වොත් ඔයාලට. මම අර කිව්ව දේවල් එක්ක. මොකද ඔයාට අපි ජීවත් වෙන මුලින්ම ඕනේ කෑමනේ නේද? ඉතින් ওই කෑම ටික අපිට අරගන්න සල්ලි එපේ. ඒකෙන්ද ඉතින් සල්ලි අර කවුරු හරි කියනවා සල්ලි ඕනේ නැහැ කියලා ඒ මනුස්සයා ආසය කරනවා. ඒ මනුස්සයාට නිකන් මේ මනුස්සයෙන් මොකක් කියන පෑ මනුස්සයෙන් අයින් කරලා ඉන්නේ. එයාට දිනු වෙන්න ඕන නම් අනික ඔයා සල්ලි හොයන මිනිස්සු ඉන්නවනේ. අර දිනු වෙන්න උමනාවක් තියෙන මිනිස්සු ආසය කරන්නේ. එහෙම නැතුව නිකන් අර මෝඩයෝ නම් ආසය කරලා ඔයාටත් නිකන් ජීවිතේ නැති වෙන්නේ වෙන්නේ. හරිද? ඒ වගේ තමයි අර අපේ සමාජය ඇතුලේ පොඩි කාලේ ඉඳන්ම අපිට කියන දෙයක් තමයි සල්ලි කියන දේ ඇත්තට හොඳ දෙයක් නෙමෙයි කියලා. හරිද? පොඩි කාලේ ඉඳන්ම අපි ඔළුවට දාන්නේ සල්ලි හොඳ නෑ, සල්ලි නරකයි, සල්ලි වලින් මිනිස්සු නැති වෙනවා. ඒ වගේ දේවල් දාන්න. ඉතින් ඒකින්ද අර අපි ලොකු වෙනකොටත් මේ දේවල් අපේ ඇතුලේ මේක තියෙන හින්දා අර මේ අපේ අර මනස ඒකත් එක්කම තියෙන හින්දා මේ පිච්චර සල්ලි ගන්න ලොකු මේකක් ගුණාංගයක් දක්වන්නේ නැහැ. සමාජය ඇතුලේ අර පොඩි කාලේ ඉඳන්ම සල්ලි කියන දේ ඩීමනයිස් කරලා අපි ඔළුවට දාන්නේ.
ඉතින් එහෙම කරන්න හොඳ නැහැ ඇත්තටම. මොකද සල්ලි කියන්නේ ගොඩාක්ම වටින ටූල් එකක්. සල්ලි කියන්නේ ටූල් එකනේ. මනුස්සයා අර තමන්ට ජීවත් වෙලා ඉන්න කරගන්න ඕනි දේවල්, සපය ගන්න ඕනි දේවල් කරගන්න අර හදාගත්ත ටූල් එකක් නේ සල්ලි කියන්නේ. ඔය ටූල් එක එහෙම වැරදි මිනිස්සෙක් අතර ගියොත් ඕනම දෙයක් ඒක විනාශයක් වෙනවනේ. ඔය හිතන්න දැන් අර වඳුරට දැලි පිහවුණා කියන්නේ. ඉතින් ඒක සතා කරන්නේ හැමදේම විනාශ කරන එකනේ. මනුස්සයටම භාගයක් මනුස්සයට කපලා තුවාල කරන්න පුළුවන්. තව සතෙක්ට තුවාල කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වඳුරෙක්ට අර දැලි පිහවුණා වගේ තමයි සල්ලිත් අර වැරදි මිනිස්සෙක්ට අහුණා. ඒ මනුස්සයා එකෙන් නරක දේවල් කරන්න පුළුවන්. අර සමාජයට අර වැරද්දක් වෙන දේවල් සිද්ධ කරන්න පුළුවන් වැරදි මනුස්සයට හරිය අහුණා. ඉතින් එහෙමයි කියලා ඉතින් හැම මනුස්සයරම ඔය දේ කරන්නේ නැහැ නේද ඉතින්. එහෙමයි ඒකෙන්ද අර සල්ලි කියන්නේ ඒ හේතුව මත අර පහත් තත්ත්වයට පත් වෙන අර ඕන් නැති දෙයක් කියලා හිතන්න හොඳ නැහැ. ඇත්තම කිව්වොත් හරිද? ඒකින්ද මේ තව දෙයක් තමයි අපි මිනිස්සු අර සල්ලි හොයන්න එච්චර උනන්දුවක් දකින්නේ නැහැ මං නේද? අර කෙනෙකුගේ සල්ලි එහෙම නෙමෙයි සල්ලි අපිට ප්‍රමාණයක් තියෙන්න එපා නේද? සල්ලි ඇත්තම කිව්වොත් සල්ලි කියන්නේ මෙහෙමයි. අපිට ජීවත් වෙන්න ඕන ටූල් එකක්. හරිද? සල්ලි කියන්නේ ජීවත් වෙන්න ඕන ටූල් එකක්. සල්ලින්ද මරා ගන්න දේවල් තියෙනවා. හැබැයි එහෙම කරන්න හොඳ නෑ. හරි සල්ලින්ද මරා ගන්න දේවල් නම් සල්ලින්ද මරා ඔය සල්ලින්ද මරා ගන්න දේවල් තියෙනවා නේද? එහෙම නෙමෙයි. මේ සාධාරණ සල්ලි හොයන්න ඕනේ. අර quality of life එක ගෙවන්න නම් උට අර quality දේවල් එක කරන්න නේද? සල්ලි හොයන්න qualified විදිහට එපා කරන්න. සල්ලි අපිට ඕන විදිහට හොයන්න පුළුවන් නේද? මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඊට පස්සේ පිට් පොකට් ගහන්න වෙන්න පුළුවන්. මංකොල්ල කන්න පුළුවන් නේද? මිනිස්සු මරලා වෙන්න පුළුවන්. වැලි ගොඩ දාලා වෙන්න පුළුවන්. ඔය වගේ ඕන තරම් විදි තියෙනවා සල්ලි හොයන්න. හැබැයි ඒක ක්වොලිටි එකක් නෑ නේද? ක්වොලිටි එකක් තියෙන රස්සාවක් තියෙනවා නේද? ක්වොලිටි විදිහට අපි හැමදේම කරන්න බෑ. මං දැන් හිතන්නකෝ දැන් ඔයා වැලි ගොඩ දාන මිනිස්සු සල්ලි හම්බ කරනවා. හරි? ડોක්ටර්ත් සල්ලි හම්බ කරනවා. ඉංජිනේර්ත් සල්ලි හම්බ කරනවා. බිස්නස්මන් සල්ලි හම්බ කරනවා. හැබැයි උතනින් ක්වොලිෆයිඩ් විදිහට අර සමාජය පිළිගන්න විදිහට සල්ලි හම්බ කරන්නේ කවුද? වැලි ගොඩ දාන මිනිස්සුද නැත්නම් අර ડોක්ටර්ද, ඉංජිනේර්ද, බිස්නස්මන්ද? ඉතින් අපි ඕකත් හිතලා බලන්න ඕනේ. වැලිගොඩ දාන මිනිස්සු සල්ලි හම්බ කරනවා තමයි. හැබැයි මේ මිනිස්සු අර මිනිස්සුට අර දැන් අර මිනිස්සු බාද නිකන් ඉඳලා සල්ලි හොයන්නේ. හැබැයි අර මිනිස්සුන්ට මහන්සි වෙන්න ඕනේ. ක්වොලිෆයිඩ් නැතුව කියන්නේ ක්වොලිෆයිඩ් නැතුව මම කියන්නේ අර මේ ඩිග්‍රී එක නැතුව ඩිග්‍රී එක කියලා කියන්නේ කැම්පස් එක මේ කැම්පස් යන්න නැතුව මේ මිනිස්සුන්ට සල්ලි ගන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට කැම්පස් යන්න ඕනේ නැහැ. මොකද වැලිගොඩ දාන කැම්පස් එකේ ගිහින් ඉගෙන ගන්න දෙයක් නැහැ නේ මිනිස්සුන්ට. ඉතින් අනිත් තුන් දෙනාටම කැම්පස් ගිහිල්ලා හොඳ මේක ඩිග්‍රී එකක් අරගෙන තමයි මේ දේවල් කරන්න ඕනේ. හැබැයි ක්වොලිටියක් තියෙන මොන වැඩේද කියලා හිතලා බලන්න ඕනේ. පොත් ගහන මිනිස්සුන්ට සල්ලි ගන්න පුළුවන්. හැබැයි මේ දෙකේ ඉච්චර සාධාරණ නැහැ. ඒ මිනිස්සු වාගේ පොලිසියෙන් අල්ලන් ගිහලා ගේ දාන්න පුළුවන්. ඒ වගේ ඉතින් අර හොඳ විදිහට අපි අර හොඳ දෙයකින් තමයි සල්ලි ගන්න ඕනේ. මොකද අපි නරක විදිහට හොයන කිසිම සල්ලියක් අපි කාව රැඳෙන්නේ නැහැ. මම නම් දකින්නේ ඇත්තටම මේ ඒකනේ මත්ද්‍රව්‍ය විකුණන අය ඩ්‍රග්ස් පාවිච්චි කරන අයට එහෙම එච්චර ඒගොල්ලෝ සල්ලි රැඳෙන්නේ නැහැනේ. කොයි වෙලේ හරි මේ මිනිස්සු බයෙන් ඉන්නේ මේ මට මේ සල්ලි නැති වෙයි. මාව පොලිසියෙන් අරන් ගියා වගේ නිකන් අර ඉන්නේ නිකන් අර බයෙන් ඉන්නේ සල්ලි මිනිස්සු හම්බ කරන්නේ. හැබැයි අනිත් මිනිස්සු සාධාරණ හම්බ කරන මිනිස්සුන්ට මේ දේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නේද? මේ මිනිස්සුන්ට සල්ලි නැතුණත් ප්‍රශ්නයක් නැහැ. මේ මිනිස්සු තව හොයන්න පුළුවන්. මොකද මේ මිනිස්සුන්ගේ දැනුම නැතිලා නැහැනේ. ඉතින් ඒකත් එක්ක අර සල්ලි කියන්නේ අපි හොයන්න ඕනේ. සල්ලි කියන්නේ නැතුව බෑනේ. හැබැයි අපි ඒ සල්ලි කියන්නේ හොයන්න ඕනේ ක්වොලිටි විදිහට. ක්වොලිෆයිඩ් විදිහට තමයි මේ සල්ලි හොයන්න ඕනේ. මොකද අසාධාරණ හොයන කිසිම සල්ලියක් අපි ගාව රැඳෙන්නේ නැහැ. හරි අපිට ඕක පොඩි කාලේ නිකන් දහම් පාසල් කෙනෙක් හරි ඉස්කෝලේත් අපිට උගන්වන්නේ සාධාරණ සල්ලි හොයන්න කියලානේ. සාධාරණ හොයන්න කිසිම සල්ලියක් අපි ගාව රැඳෙන්නේ නැහැ කියලා අපිට පොඩි කාලේ කියලා දෙනවා. ඉතින් ඒකත් එක්ක මම නම් කියන්නේ සල්ලි අපි හොයන්න ඕනේ. හරිද? සල්ලි කියන දේ ඩිමයිස් කරලා නිකන් සල්ලි කියන දේ පහත් කරලා සමාජයක් ඇතුලේ තියන්න හොඳ නැහැ. සල්ලි කියන දේ අපිට ගොඩාක්ම වටිනවනේ. මම මේ කියන දේවල් විතර නෙමෙයි හරිද? මම මේ කියන්නේ අර මගේ හිතේ තියෙන පොඩි අදහස විතරයි ඔයාලත් එක්ක මේ පොඩ්ඩක් බෙදාගෙන අනිය අර ඔයාටත් අර අපේ අදහස් මේ කරගන්න එක විතරයි මම මේ කියන්නේ.
වඩා මම මේ කියන දේවල් වලට ගොඩාක් දේවල් තියෙනවා හරියට සල්ලි වලින් කරන්න පුළුවන්. සල්ලි වල අර සල්ලි පිළිබඳ ඕන තරම් විග්‍රහ කරන්න පුළුවන් සමාජයක් ඇතුලේ. හරිද? මේ කියන්නේ සල්ලි පිළිබඳ මගේ හිතේ තියෙන අදහස විතරයි. ඉතින් ඒකෙන්ද මීට වඩා ගොඩාක් දේවල් තියෙනවා. හරිද? ඒකෙන්ද මේ ඔයාලත් හිතලා බලන්න අපිට මේ ඔයාලා තනියම හිතන්න මට සල්ලි නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? මම සල්ලි හොයන්න ඕනේ මොකටද? අපිට සල්ලි නැතුව අපිට සල්ලි කියන්නේ දැන් ඔයාලට ජීවත් වෙන්න ඕන තරම් සල්ලි හොයාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඔයාලට මොකක් හරි ආසාවන් තියෙනවනේ අපේ හිතේ. දැන් ඔය අවශ්‍යතා සහ උවමනා කියලා දෙකක් තියෙනව නේද? අවශ්‍යතා කියන්නේ අපිට මූලිකව අපි ඉෂ්ට කරගන්න ඕන දේවල්නේ. මූලිකව අපිට මේව කරගන්න ඕන දේවල්. හැබැයි උවමනා කියන්නේ ඔය අවශ්‍යතා අපි මොකද්ද මේ අපි අවශ්‍යතා සපුර ගන්න යනකොට මේ දේවල් මේව කරගන්නකොට අර උවමනා කියන්නේ ඒ දේවල් කරගන්න ඕනි විදිහ. හරිද? මං පැහැදිලි කරන්නම් ඒ දේ. අපිට ආහාර කියන දේ හිතන්නකෝ. ආහාර කියන අවස්ථාව අපි ඉෂ්ට කරගන්නේ බත් වෙන්න පුළුවන්. පාන් වෙන්න පුළුවන්. ඔය මොකක් හරි කෑම දේවල් තියෙනවනේ. ඒවෙන් තමයි උවමනාවල් ඒව තමයි උවමනා කියන්නේ. අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඕන දේවල් තමයි උවමනා කියන්නේ. හරිද? ඉතින් ඒ උවමනා ගොඩාක් දේවල් තියෙනවනේ අපිට වාහනයක් ගන්න පුළුවන්, ආශාවක් ඇති වෙන්න පුළුවන්. ගෙයක් හදා ගන්න වෙන්න පුළුවන්. මේ හැම දෙයකම අපිට සල්ලි ඕන හින්දා ඔයා හිතලා බලන්න. මටම සල්ලි ඕනේද ජීවත් වෙන්න? මට මේ ආසාවන් තියෙනවා. මේ මේවල් ඉෂ්ට කරගෙන මම කොච්චර සල්ලියක් හම්බ කරන්න ඕනද? ඉතින් ඒ දේ මම කොහොමද කරන්න ඕන කියලා ඔයා විතර හිතන් ඔයා තීරණයක් කරගෙන ඔයා සල්ලි හොයන්න. හරිද? ඔයාලට සල්ලි හොයන්න නැතුව ඉන්න ඕන නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාලට පාඩුවක් ඉන්නේ. ඉතින් ඒකින්ද ඔයා හිතලා බලන්න. අනේ මම මේ හැමදාම කියන දේ තමයි ඔයාලට රස්සාවක් කළා. නිකන් ජොබ් එකක් කළා නම් කවදාවත් ජීවිතේ අර අක්ෂර විදිහට ජීවත් වෙන්න නම් බෑ. ඔයාට ජීවිතේ අර නිකන් මැරෙන්න කලින් අර සුපිරිම ෆන් එකක් දාලා ජීවත් වෙන්න නම් ඔයා අදම බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. හරි ජොබ් එකක් කරන ගමන් හරි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. එහෙම තමයි. එහෙම වුණොත් තමයි ඔයාට අර ඔයාගේ ජීවිතේ මැරෙන්න කලින් හිතන් ඉන්න ලයිෆ් එක ගෙවන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය ගැන තමයි මට අද කතා කරන්න ඕනේ. මම ඊට වඩා ගොඩාක් දේවල් තව කතා කරන්න පුළුවන් අපිට. හරිද? මම මේ කියන්නේ මගේ හිතේ තියෙන පොඩි අදහසක් විතර ඔයාලට ඉතින් ඒකින්ද මේ කියන දේ ඉතින් ඔයාලා මේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. හරි මම මේ කියන්නේ මගේ හිතේ තියෙන දේ අදහසනේ. ඉතින් ඒකින්ද මේ ඔයාලා තව මීට වඩා ගොඩාක් ලොකු කට්ටිය කියන දේවල් සලකලා බලලා මං කියන දේත් ඔයාලට පොඩි අදහසක් තියෙනවා නම් ඔයාලට පොඩි දෙයක් වැදගත් වුණා නම් ඒ දෙත් ඔයාගේ ඔළුවට දාගෙන මේ දේවල් ගැන හිතලා බලන්න. හරිද? ඉතින් ඒ වගේම මේ වීඩියෝ හොඳ නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. මම මේ කියමු දේවල් වල අර්ථයක් තියෙනවා නම් ඔයාලට පැහැදිලි වුණා නම් වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මම මේ channel එකේ තව ගොඩාක් වීඩියෝස් කරන්න බලන් ඉන්නවා. මේ වගේ වීඩියෝ වෙන්න පුළුවන්. හරි මොන තව වීඩියෝ කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකද channel එකට පොඩි සබ්ස්ක්‍රයිබ් දීලා subscribe කරලා දාලා share පාරක් දාන්න. එහෙනම් ඉතින් ආයෙ දවසක මම මේ වගේ මාතෘකාවක් වෙන්න පුළුවන් මොකක් හරි දෙයකින් ආයෙ වීඩියෝ එකක් කරලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම